ආයුබෝවන් වාසනාවන් සියලු දෙනාටම මම අද ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ හදන්නේ එරමුදු ගහ ගැන විස්තරයක්. එරමුදු ගහ කියන්නේ හුඟක් දැන් වඳ වීගෙන යන ගස් වර්ගයක්. ඒ වගේම දැකලා ඇති එරමුදු කොළේ ලස්සන කොළයක්. ඒ වගේම එරමුදු ගහේ කටු තියෙනවා කොටසක දිගටම වගේ කටු තියෙන එරමුදු ගහකට මිනිස්සෙකුට නගින්න අපහසුයි. ඒ වගේම එරමුදු ගහක් දැන් ලංකාවෙන් හුඟක් දුරට වඳ වීගෙන යන සාකයක්. ඉස්සර නම් අපේ පැරණන් එරමුදු කියන වර්ගය ගස් වර්ගය වැටවල් වලට ඒ වගේ අවශ්‍යතාවය වලට ප්‍රයෝජනයට වැටවල් වලට ප්‍රධානම දේවල් වලට වගේ ගත්තා. මම දන්න කාලේදී එරමුදු සහ එරබුදු කියන්නේ එකම වර්ගයක්. එරමුදු මහා ගස් කපලි වල සපත්තු වඩි සෙරප්පු වඩි ගහන්න ගත්තා මේ රබර් ආයතනයකින් සෙරප්පු වඩි ගැහුවා. ඒ වගේම එරමුදු ගහේ අපි බලමු වටිනාකම කුමක්ද කියලා ඊළඟට. ඒ වගේම ගහේ කොළ සහ පොතු විවිධ ආයුර්වේද ප්‍රතිකාර සඳහාත් යොදා ගන්නවා. සිංහල අවුරුදු කාලයේ කොහාගේ සද්දේ එක්කම මේ එරබුදු මල් පිපෙන එක අවුරුදු සංකේතයක් විදිහට සලකනවා. එරබුදු ගහේ විස්තරයක් තමයි ඒ ඔබට මම කිව්වේ. මොකද අවුරුදු චාරිත්‍ර ඉස්සර එරබුදු මල් මොට්ටු අවුරුද්දත් කිට්ටු කියලා අපි පොඩි කාලේදී කිව්වා. නමුත් දැන් දරුවෝ නම් ඒ ගැන කියන්නේ නැහැ. ඒකින්ද ඒ වලට වග කිවිය යුතු අපේ මහ ජනතාවත් එහෙම නැත්නම් අපේ මිනිස්සු තමයි මේ වලට වග කියන්න ඕනේ. මොකද මේ අද එරමුදු ගහක් එරමුදු මලක් දරුවෙකුට දකින්න නැති එක ගැන දෙමව්පියෝ වශයෙන් වැඩිහිටියෝ කනගාටු විය යුතුයි. ඔව් අපි බලමු එරබුදු ගස්වල ආයුර්වේද වටිනාකම කුමක්ද කියලා. වෛද්‍ය ක්‍රමේදී එරබුදු ගහේ කොළ පොතු සහ සමහර කොටස් විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. විශේෂයෙන්ම සමේ රෝග, ඉදිමුන් සහ සර්ප විෂ වැනි දේවල් වලට ප්‍රතිකාර කරන්නත් මේවා යොදා ගන්නවා. එරබුදු සාගේ අඩංගු ගුණාකාරක තවමත් පර්යේෂණවලට ලක් වෙනවා. කොහොම වුණත් සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයට අනුව එහි ඇති ප්‍රතිගිනි අවුලවන ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා විවිධ සෞඛ්‍ය වාසි ලැබෙන බව විශ්වාස කෙරෙනවා. ඒ වගේම එරමුදු සාකයේ පොතු සහ කොළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රුධිරය පිරිසිදු කරන්නත්, බඩගිනි වැඩි කරන්නත්, විෂ නැති කරන්නත් උදව් වෙන බව පැවසෙනවා. ඔබට තව දැනගත යුතු දෙයක් තියෙනවා. ඔබට තව මොනවා කොහොම දැනගත යුතුද කියලා මේ එරමුදු ගහ තාම වෛද්‍ය විද්‍යාවේදී සිංහල වෛද්‍ය විද්‍යාවේදී මේ ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවේදී තාම මේ එරමුදු ගහේ ගැන තාම හරියට පර්යේෂණ කරලා නැහැ. ඒ තරම් අමාරු සාකයක් මේ එරමුදු සාකය කියන්නේ. එරමුදු කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවට දකුණු ආසියාවට විතරක් හරියන ගසක්. මේ සාමාන්‍යයෙන් අවුරුදු මාසේ අප්‍රේල් මාර්තු වගේ මාසවලදී තමයි මේ ගස්වල මල් පිපෙන්නේ. රතු පාට ලස්සන මලක්. මං හිතන්නේ වැඩිහිටියෝ වශයෙන් ඔබත් දැකලා නැතුව ඇති සමහර වැඩිහිටියෝ මේ එරමුදු සාකයේ මල් එහෙම. අපේ සිංහල ක්‍රමයේ අනුව නම් එරමුදු මල් පිපෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මං කලින් කිව්වා වගේ අවුරුද්ද ගැන සඳහන් කරන අපිට අවුරුද්ද ළඟ එනවයි කියලා කියන දෙයක් තමයි. ඒ වගේම මේ ආයුර්වේද භාවිතයේදී මෙහි කොළ පොතු සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රුධිර පිරිසිදු කිරීමට, ඉදිමුන්නාශක ලෙස සහ සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නවා. ආහාරයක් ලෙසද එරමුදු ලපටි කොළ වාංජනයක් ලෙස පිස ගැනීමට, මැල්ලුම් ලෙස සකස් කර ගැනීමට ජනප්‍රියයි. මෙය පණුවන් නාශක ගුණයක් සහිත ආහාරයක් ලෙස සැලකේ. ඒ වගේම පොඩි ළමයින් වැටිච්ච අවස්ථාවකදී එරමුදු දළු ටිකක් කොටලා නලල තවන එක ලොකු තැලීමක් වන විට එරමුදු තලලා කොළ තලලි වලලා ඒ තැලිච්ච ස්ථානයේ තවන ක්‍රමය ඉස්සර පැරණන් අපේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ මල් පිපෙන කාලේට කුරුල්ලන්ගෙන් ගහ සම්පූර්ණ වැසෙනවා. ඒ වගේම මේ මල් වල සෑහෙන සුවඳක් තියෙනවා. එහෙමනම් මේ ගැන තමයි මට ඔබට සඳහන් කර යුත්තේ. මේ වගේ ගස්න දුටු තැනදී ප්‍රවේශම් කරගන්න. ඒ වගේම මේ එරබුදු ගස්න කප්පාදු කරලා අත්තක් හිටෝලි වල කප්පාදු කරලා වවා ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය වෙලාවකට එරමුදු දළු ටිකක්, කොළ ටිකක්, මැල්ලුමක් වශයෙන්
වෑංජනයක් වශයෙන් එහෙම ලබා ගන්න පුළුවන්. ඒ ගැන සඳහන් කිරීමටයි මට ඔයගොල්ලොන්ට අවශ්‍ය වුණේ. එහෙමනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයගොල්ලොන්ට යමක් පහදලා දුන්නා. ස්තුතියි. නිරෝගීමත් ජීවිතයකට සුබ පතනවා සියලු දෙනාට.